Ciao! Welcome back to my YouTube channel. ඔයාලා දන්නවනේ මේ vlog එක movie date එකක් ගැන කියලා. ඉතින් මේ movie date එක අපි හදිස්සියෙම ගත්ත තීරණයක්. එහෙම කිව්වේ අපි ලංකාවට ගිහින් ඉන්නකොට එකපාරට මගේ ෆෝන් එක වැඩ කරන්නේ නැතුව ගියා. ඉතින් ෆෝන් එක හදන්න දෙන්න තමයි අපි එළියට ආවේ. ඉතින් ඒ ගාම්ම අපි හිතුවා අපි කට්ටිය movie එකක් බලලා යන් කියලා. මේ පේරෙන් නම් OGF එකේ තියෙන එස්කලේටර් වල යන්න බෑ කියලා අපේ දෝනි යන්නනවා. එයා මේකට බයෙන් තමයි හිටියේ මෙච්චර කාලයක්. එයා බය වුණාට අයියයි මල්ලි දෙන්න මාස එස්කලේටර් යූස් කරන්න. ඉතින් එයාත් අපේ අම්මා වගේ අපේ අම්මත් හරි බයයි එස්කලේටර් වල යන්න. ඉතින් ඒගොල්ලෝ හැමතිස්සෙම shopping ගියාම lift එක තමයි යූස් කරන්නේ. මේවා යූස් කරන්නේ නැහැ. ඉතින් shopping mall එකේ චුට්ටක් ඇවිදලා කරලා ඊට පස්සේ අපි හිතුවා අපි දැන් යන් කියලා මූවී එක බලන්න. ඉතින් අපි ගියා ලිෆ්ට් එකේ මායි අක්කයි දුවයි. ඉතින් මගේ හස්බන්ඩ් උයි පුතාලා දෙන්නයි ඒගොල්ලෝ එස්කලේටර් එකේ තමයි ආවේ උඩට එනකම්. අපි දෙන්න ලිෆ්ට් එකේ එන ගමන් දෝනිත් එක්ක චුට්ටක් යාට විහිළු කර කර ආවා. අයියෝ ඔයා K-pop ෆෑන් වුණාට එස්කලේටර් එකක යන්න බයයිනේ කී. අපි දෙපැත්තකට බෙදලා න්යාවේ. ඉතින් අපි කට්ටියම එකතු වෙලා PVR එකේ එන්ට්‍රන්ස් එකට යන්න තමයි යන්නේ. ඉතින් අපි ගෙදරදම තීරණය කරගෙනම ආවේ අපි බලන්නේ Toy Story 5 කියලා. ඉතින් අක්කටයි මටයි ප්‍රශ්නයක් නෑ කාටුන් බලන එක. ඒක පොඩි අයගේ මූවී එකක් වුණාට. මොකද අපි දෙන්න තාම ආසයි ඒව බලන්න. හස්බන්ඩ්ට බෝරිං වෙයි කියලා හිතුවා. ඒ වුණාට එහෙම ප්‍රශ්නයක් වුණේ නෑ. එයා කිව්වා කමක් නෑ. පොඩි අය ආස දෙයක් කරමු කියලා. ඉතින් ඊට පස්සේ අපි ගියා ටිකට්ස් ගන්න. ටිකට්ස් අරගෙන අපිට ටිකක් වෙලා ඉන්න වුණා. මොකද වෙලා වැඩි. ඊට පස්සේ අපි තියටර් එකට යන ටිකක් ලඟ වෙලා අපි ගියා පොප්කෝර්න් මොන හරි දෙයක් ගන්න. පොඩි අයටත් කන්න පුළුවන් දෙයක් වෙන්න ඕන හින්දා අනික අපි හිතුවා අපි දැන් ආයෙ ඩිනර් එකත් මෙහෙම ගන්න නිසා දැනට පොප්කෝර්න් ගන්නවා කියලා. ඉතින් අපි පොප්කෝර්න් ගන්න ආවා. ඉතින් ටිකට්ස් ගත්තට පස්සේ මෙතනින් තමයි ඒගොල්ලෝ ටිකට් එක චෙක් කරලා යන්න ඕන තියටර් එක කියන්නේ. ඉතින් PVR එකේ ස්ක්‍රීන්ස් 9ක්, ඔඩිටෝරියම්ස් 9ක් තියෙනවා. Toy Story movie එක කොහොමද 3D movie එකක් විදිහට තියෙන්නේ. ඉතින් අපිට කොහොමත් හම්බුනේ PVR Playhouse එක. ඉතින් ඒක තමයි අපි ආසාවෙනුත් ගියේ. මොකද පොඩි අයටත් ආස නිසා ඒකට. ලොකු දෙන්නගෙන මේක ෆස්ට් මූවි ඩේට් එක නෙමෙයි. ඉතින් අපේ අකගේ චූටින් පුතාගේ එයාගේ ෆස්ට් ටයිම් තමයි මේ සිනමා එකට ඇවිල්ලා මූවි එකක් බලන. ඉතින් ඔඩිටෝරියම් එක ළඟ මේ විදිහට එළිය ෂෙල්ෆ් එක 3D glasses තියෙනවා. ඉතින් අපි 3D glasses අපි අට්ටියටම අරගෙන ඇතුළට ගියා. මේ විදිහට තමයි ඔඩිටෝරියම් එක තිබුණේ. ඇත්තට මේක හරිම පොඩි ළමයින්ට ආස හිතෙන විදිහට ඇට්‍රැක්ටිව් විදිහට හදලා තියෙනවා. ඉතින් මේ විදිහට සයිඩ් එකෙන් ප්ලේ ඒරියා එකකුත් තියෙනවා. මේක ප්ලේ කරන්න පුළුවන් විදිහට ලයිට්ස් ඔන් වෙලා තියෙන්නේ මූවි එක පටන් ගන්න කලිනුයි ඉන්ටර්වල් එකේදී ආයි මූවි එක ඉවර වුණාට පස්සේ. පොඩි තුන්දෙනාම හරිම ආසාවෙන් ගොඩක් එක්සයිට් වෙලා එයාලා ගොඩක් වෙලා ප්ලේ ඒරියා එකේ සෙල්ලම් කරා. ඉතින් ඒ වෙලාව වෙනකම්ම ඒ තුන්දෙනා විතරයි හෝල් එකටම හිටියේ පොඩි අයට.
මූවී එක පටන් ගන්න විනාඩි 5කට විතර කලින් තව ෆැමිලිස් කීපයක් ආවා. දැක්කේ නෑ යාලා අපේ පිටිපස්සේ සීට්ස් වල හිටපු නිසා. මේ තියෙන්නේ මූවී එක පටන් ගන්න කලින් ගිය ට්‍රේලර්ස්. ඉතින් එහෙම මූවී එකේවත් අනිත් ට්‍රේලර්ස් වලත් ගොඩක් ක්ලිප්ස් ඇඩ් කරන්න අමාරුයි. YouTube rules වලට අනුව එහෙම ඇඩ් කරන්නත් බැරි නිසා. මූවී එක බැලුවට පස්සේ තවත් තේරුණා මේ Toy Story 5 මූවී එක පොඩි අයට විතරක් නෙවෙයි අපිටත් බලලා ඒක එන්ටර්ටේන් වෙන්න පුළුවන්. ඒ වගේම අපෙත් මෙමරිස් ගොඩක් මතක් වෙන ලස්සන විදියට හදලා තිනවා. අපි වගේ සාමාන්‍ය වයස අයටත් ඒක බලන්න පුළුවන් කියලා. මූවී එකේ ගොඩක් කතා කරන්නේ අපේ ජෙනරේෂන් එකෙන් පස්සේ මට හිතෙන විදිහට දැන් ඉන්න බබාලා ගොඩක් ඉලෙක්ට්‍රොනික ඩිවයිසස් එක තමයි දවසම ගත කරන්නේ. ඒගොල්ලෝ ගොඩක් ගේම්ස් ඒ දේවල් වලට යන්නේ. ඉතින් අපි එහෙම නෙමේ ටොයිස් එක්ක ෆැමිලි එකේ කට්ටියක් එක්ක එකතු වෙලා එහෙම නෙමෙයි ඉතින් අපේ චයිල්ඩ්හුඩ් එක ගත වුනේ. ඉතින් ඒ දේවල් වල වෙනස තමයි හරිම ලස්සනට මේ මූවී එකෙන් එක්ස්ප්ලেইন කරන්නේ ළමයින්ට ඒ දේවලුත් තියෙන්න ඕනේ. ඊට අමතරව පොඩි ළමයින්ට පොඩි කාලේ ලස්සන විදිහට ගත කරන්න පුළුවන් කොහොමද කියලා. ඉතින් අපි මූවී එක ආසාවෙන් බලලා පොඩි අයත් ගොඩක් එන්ජොයි කරලා එළියට එනකොට තමයි දැක්කේ තවත් ඔඩිටෝරියම් එකක මොකක් හරි මූවී ප්‍රීමියර් එකක් තියෙනවා. ගොඩක් ක්‍රවුඩ් එකේ හිටියා. ටිකක් ෆේමස් අයත් එතන හිටියා. බ්ලොග් එක පටන් ගද්දී මම දැම්මනේ අපේ දුව එක්සලේටර් වල යන්න බයයි කියලා. ඒ වුණාට මේ තමයි යා ෆස්ට් ටයිම් බාප්පත් එක්ක බාපව ට්‍රස්ට් කරලා එස්කලේටර් එකේ යන්නේ. එතන ඉඳන් දැන් එයා බය නැහැ. එයා දිගටම දැන් ඒ වල යන්න කැමති. එයාට කවුරු හරි ඉන්න ඕන වෙන්නේ නැති ට්‍රස්ට් කරන්න පුළුවන් වැටෙන්නේ නැහැ කියලා හිතන විදියට. දැන් නම් ඉතින් එයා ඒ වල යනවා. අවුලක් නැහැ. මූවී එක ඉවරනකොට මම හිතන්නේ 10ටත් කිට්ටුයි. ඒක නිසා අපි හැමෝම දැන් බඩගින්නේ තමයි ඉන්නේ. අපි දැන් ෆුඩ් කෝට් එකට තමයි මේ යන්නේ. ඉතින් ඒ වෙලාවේ තමයි ලිෆ්ට් එක හරියටම ගන්න තිබ්බේ. මොකද අපිට ලේසියෙන් ඉක්මනට යන්න පුළුවන් නිසා. ඒත් අපි දැන් හිතුවා නංගිත් බය අරුණ නිසා තව ටිකක් ප්‍රැක්ටිස් වෙන්න ඒකෙන්ම යනවා කියලා. ඊටත් වඩා අපේ චූටි බට්ටා ගොඩක් ආසයි මේක යන්න. ඉතින් ඒක නිසා ඇති වෙනකන් එදා ඒ වලින්ම පල්ලෙහාට ගියා. ඉතින් දැන් අම්මයි දුව එකතු වෙලා මෙමරිස් කලෙක්ට් කරනවා. දුව ෆස්ට් ටයිම් එස්කලේටර් එකේ ගිය විදිය. ටිකක් රෑ වෙලා නිසා ෆුඩ් කෝට් එකේ ගොඩක් ස්ටෝල්ස් වහලා තමයි තිබ්බේ. අපි ඉතින් වටේම ඇවිදලා අපි මිල්ක් ෂේක්ස් ඒ වගේ එක දේවලුත් අරගෙන කාලා බීලා ඊට පස්සේ අන්තිමට ඩිසයිඩ් කරා කමක් නැහැ පීසා හට් එකෙන්ම කනවා කියලා. ඉතින් මෙයාත් අපිත් එක්ක තමයි හිටියේ. අපිත් කැමති ගොඩක් අපිත් එක්ක ඉන්නවට. ඉතින් බාප්පයාට මේ ෆීඩ් කරනවා. ඩිනර් අරන් ඉවරලා අපි පොඩ්ඩට වොෂ්රූම් යන්න ඕන කිව්ව හින්දා වොෂ්රූම් එකට ආවා. ඉතින් මෙයා එක්ස්පෙරිමන්ට් කරනවා අලුත් දේවල්. ඉතින් එයා තමයි අපේ මේන් කැරක්ටර් ලංකාවේ ගොඩක් vlog වල. ඉතින් අපිට හැමෝම එයාට ආදරේ. එයාත් හැමෝටම ආදරේ. ඉස්සර අපි ෆොටෝස් ගන්න ගොඩක් ආසයි. දැන් අපිට ඒකට කම්මැලිනේ. ඉතින් දැන් මෙයාලා කාලේ ඉතින් දෝනිත් ෆොටෝ එකක් ගන්න ඕනේ කියලා ෆොටෝ එකක් අරගෙන අපි දැන් මේ එක්සිට් එකට තමයි යන්නේ.
ඉතින් මේ විදිහට තමයි අපි ලංකාවේ ගත කරපු තවත් ලස්සන දවසක් ගෙවුනේ. ඉතින් අපිට මේක අමතක නොවන මූවි ඩේට් එකක්. vlog එක ඉවර වෙනකම් බැලුවා නම් thank you. ආයෙත් දවසක ලස්සන vlog එකකින් හම්බෙමු. Thanks for watching.